අයිබෝන් හැමෝටම. ඉතින් මම අද හිතුවා මේ තව ඉන්ට්‍රෙස්ටිං වැඩක් කරා, ඒක පොඩ්ඩක් සාර්ථක වුණා. ඉතින් මේ වීඩියෝ එක අරගෙන එන්න. මෙතන මම කරේ මගේ මේ වාහනය ඇවිල්ලා සුසුකි ජිම්නි එකක් 1999 මොඩල් එක. මේකේ අදින්නේ නැති ප්‍රශ්නයක් තිබුණා. වාහනේ ඇක්සලරේට් කරාට අදින්නේ යන්නේ නැති ප්‍රශ්නයක්. ඉතින් මේක පෙට්‍රල් වල ඉෂුව එකක් කියලා තමයි දැනුනේ ඒ පාර. හැබැයි දැන් මේක මේ 99 නේ. එතකොට මේකේ OBD1 පෝට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ලයිව් ඩේටා බලන්න විදියක් නැහැ. එතකොට එහෙනම් සෙන්සර්ස් වලට ගහලා එන සිග්නල් කෙලින්ම මේවකින් බලන්න තමයි තියෙන්නේ. ඔසිලොස්කෝප් එකක් ගහලා එහෙම බලන්න ඕනේ. හැබැයි ඉතින් මං ගාව තියෙන්නේ මේ 2 channel ඔසිලොස්කෝප් එකක්. එතකොට මට ඇත්තටම බලන්න ඕන උනේ මැප් එකේ අවුට්පුට් එකයි O2 සෙන්සර් එකේ අවුට්පුට් එකයි මේ ඉන්ජෙක්ටර් පල්ස් එක. يعني කොච්චර වෙලාවක් පෙට්‍රල් ඇරලා තියෙනවද වගේ එක බලාගන්න ඉන්ජෙක්ටර් පල්ස් එකේ පිත් එකයි ඒවා ටික බලා ගන්න තමයි ඕන උනේ. ඉතින් ඔක්කොම බලන්න විදියක් නැහැ එකට. ඒ පාර මම කරේ ඒ සිග්නල් ටික ටැප් කරලා අරගත්තා මේ ECU එක ගාවින් අරගෙන Arduino එකකට සෙට් කරා. මේ තියෙන්නේ Arduino එක. මෙතන මේ මම මේ ෂීල්ඩ් එකක් ගහගෙන තියෙන්නේ උඩින් පොඩි සර්කිට් එකක් ගහගන්න පුළුවන් වෙන විදියට. මොකද ඉන්ජෙක්ටර් පල්ස් එක 12 වෝල්ට්ස් එකක් නේ. ඒක මට 5 වෝල්ට් වලට අඩු කරගන්න පොඩි මෙන්න මේ වගේ සර්කිට් එකක් දාගෙන තියෙනවා. මේ ඉතින් ඒක අරගෙන තියෙන මේ රතු වයර් එකේ එන්නේ ඒක. මෙතන රතු වයර් එකේ එන්නේ ඒක. ඊට පස්සේ කහ වයර් එකේ එන්නේ මැප් සෙන්සර් එකේ අවුට්පුට් එක. ඒක 5 වෝල්ට් එකක්. ඒක කෙලිම මට දෙත හැකි. ඊට පස්සේ දුමුරු වයර් එකේ එන්නේ O2 සිග්නල් එක. O2 එක 0 to 1 වෝල්ට් එකක්. ඒක ප්‍රශ්නයක් නැතුව මට කෙලිම දෙත හැකි Arduino එකට. ඊට පස්සේ කළු එක ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ ඔය ටික අරගෙන ඉවරලා මම ඒක මේ USB එක හරහා අරගෙන කම්පියුටරේට කනෙක්ට් කරගත්තා. රයිට්, මේ අපි බලමු ස්ටාර්ට් කරලා මේකේ මෙතන value 1 2 3 4 කියලා හතරක් තියෙනවා values. ඒත් value 1 එකෙන් මම පෙන්නන්නේ injector pulse එක microsecond වලින්. ඒ කියන්නේ microsecond 4000ක් කියලා දැන් මෙතන පෙන්නන්නේ blue trace එක 4000ක් කියන්නේ මිලිසෙකන්ඩ් 4ක් මේ වෙලාවේ ඔන් වෙලා තියෙනවා. value 2 වල එන්නේ RPM එක. මෙතන මේ RPM එක දැන් 1000ට පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා. value 3 එක එන්නේ map sensor එකේ voltage එක. මෙතන volt මෙතන millivolt ඇතර මේ පෙන්නන්නේ 1700ක් වගේ ඒ හරිය තියෙන 750 හරිය. ඊට පස්සේ value 4 එකෙන් පෙන්නන්නේ O2 sensor එකේ voltage එක. O2 sensor එකේ voltage එක මම ඒක මේ ටිකක් හොඳට පේන්න ඕන හින්දා දෙකෙන් වැඩි කරලා පෙන්නන්නේ. එතකොට මේක මේ 2000ට වගේ යනවා කියන්නේ වෝල්ට් එකයි කියන එක. මේ දැන් මේක මේ එන්ජින් එක ස්ටාර්ට් කරගම මේක රත් වෙනකොට ටික ටික වැඩි වේගෙන් එනවා එයාගේ වෝල්ටේජ් එක. අපි මේ RPM එක පොඩ්ඩක් ඩිසේබල් කරමු trace එක. දැන් මේ තියෙන්නේ වෝල්ටේජ් එකයි මේ උඩම තියෙන්නේ on time එක. ඊට පස්සේ map sensor එක කොළ පාට එක. ඊට පස්සේ යට දුමුරු පාට එක O2 එකේ output එක. දැන් මේ රේස් කරනකොට පේනවා pulse එක වැඩි වෙලා ආපහු මේවා වෙනවා. එතකොට මේ map sensor එක වැඩි වෙලා අඩු වෙනවා. ඒක ඔක්කොම පේනවා. දැන් මෙන්න O2 එක එන්න ගත්තා. දැන් 1750 හරිය තියෙනවා. ඒ කියන්නේ 0.7 volts 0.8 පන්නලා. ඕක දැන් අඩු වැඩි වෙන්න පටන් ගනි තව ටිකක් වෙලා යනකොට.
දැන් O2 එක උඩ පහළ යනවා පේනවා අපිට මේ මැප් සෙන්සර් එකත් තියෙනවා ඊට පස්සේ උඩ මේ වෝල්ටේජ් එකක් තියෙනවා අපි දැන් AC on කරොත් එහෙම මේ තාම ඔන්න දැන් කම්ප්‍රෙසර් එක ඇල්ලුවා කම්ප්‍රෙසර් එක ඇල්ලුවම මේ එයාගේ on time එක නිල් පාට trace එක වැඩි කරගත්තා. ඒ කියන්නේ injector on time එක වැඩි කරගත්තා. ඊට පස්සේ map sensor එකත් දැන් පොඩ්ඩක් මේ inlet control එකත් මේ valve එක අරගන්න හින්දා map එකෙත් value එක වැඩි වුණා 2000ට විතර ආවා. 2000 පන්නලා තියෙන්නේ. ඊට පස්සේ O2 එක දැන් ඒකේ ලස්සනට යනවා. ඒ කියන්නේ මේ වෙලාවේ හොඳට ටියුන් වෙලා තියෙන විදියට තමයි යන්නේ. දැන් මේකේ අපිට පේනවා මේ O2 එක යන එකට සමාන්තරව මේ ඉන්ජෙක්ටර් පල්ස් එකත් අඩු වැඩි වෙනවා ලාවට පොඩි වේව් එකක් වගේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ O2 එක යනකොට. ඒ කියන්නේ O2 එක පහළට එනකොට පහළ කියන්නේ ලීන් කියන එක. එතකොට ඉන්ජෙක්ටර් පල්ස් එක චුට්ටක් වැඩි වෙනවා. O2 එක උඩට එනකොට ඒ කියන්නේ එතකොට රිච් කියන එක කොට O2 එක චුට්ටක් ඉන්ජෙක්ටර් පල්ස් එක චුට්ටක් අඩු කරගන්න. මෙතන අඩුයි මේ කෑල්ල අඩුයි ඊට පස්සේ තියෙන ටික වැඩි. O2 එකට සමාන්තරව ඒක අඩු වැඩි වෙනවා පේනවා. මේ ඒ වගේ තමයි ඉතින් මේක මේ විදිහට බලාගත්තම ටක් ගාලා හදාගන්න පුළුවන් වුණා. ඇත්තට මගේ ප්‍රශ්නේ තිබුණේ මගේ මැප් සෙන්සර් එකකින් එන වැලියු එක ගොඩක් වැඩි එකක් තමයි ආවේ. දැන් මේ AC ඔෆ් කරලා තියෙන වෙලාවට සාමාන්‍යයෙන් ඔන්න මම AC එක ඔෆ් කරා. AC එක ඔෆ් කරලා තියෙන වෙලාවට සාමාන්‍ය 1600 1700 මිලි වෝල්ට් ඒ කියන්නේ 1.6 1.7 හරිය තමයි මේකේ තියෙන්න ඕන. ඒ වෙලාවට තමයි මේ මෙයාගේ මොකද්ද හරියට මේ O2 එක උඩ පහළ යන ගානට හදාගන්නේ. එතකොට මේ ඉන්ජෙක්ටර් පල්ස් එකත් 4000ට අඩුයි. මෙතන 3750 හරි තමයි යා තියාගෙන ඉන්නේ. මේ එතකොට මේකේ ප්‍රශ්නේ තිබුණේ මේකේ O2 දැන් මේ වාහන පරණයිනේ. මේකේ මේ පාර්ට් නම්බර් එක O2 නෙවෙයි මැප් සෙන්සර් එකේ පාර්ට් නම්බර් එක ගන්න නැහැ. ඉතින් ඒ වගේ වෙන ඒවා තියෙනවා. ඒක ගත්තම ඇත්තටම ඒවැ එන රීඩින් එක අයිඩල් එකේ 2.2 වෝල්ට් වගේ තමයි එන්නේ. ඉතින් ඒක වැඩි වුණාම මෙයා මේ හදාගන්නේ නැහැ. ඒක කියන්නේ O2 එක හැමතිස්සෙම කියනවා රිච් කියලා. ඒ වුණාට මේ අඩු කරලා හදාගන්නේ නැහැ. මොකද එයාගේ අර හදාගන්න රේන්ජ් එකකිනුත් පිට. ඉතින් එතකොට මම කරේ පොඩි සර්කිට් එකක් මම ඒක වෙන වීඩියෝ එකකින් වෙන වෙලාවක පෙන්නන්නම්. පොඩි සර්කිට් එකක් ගහලා ඉවරලා O2 එක පහළට ගේන්න හැදුවා. මේ ඒ කියන්නේ එයාගේ අතරම ලෙවල් shift එකක් කරන්න පුළුවන් වෙන විදිහට හදාගත්තා. දැන් මේ ලස්සනට තියෙනවා මේ O2 එක අඩු වුණාම එතකොට එයා එන්ජින් පල්ස් එක හරියට හදාගන්න මේ මැප් සෙන්සර් එකේ වෝල්ටේජ් එක අඩු වුණාම එයා මේ O2 එක හරියට හදාගන්නවා. මේ ඉන්ජෙක්ටර් පල්ස් එක වෙනස් කරලා ඒවා ටික ලස්සනට තියෙනවා. මේ දැන් ඇත්තටම තිබිච්ච ප්‍රශ්නේ හරි ගියා මේකෙන්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ මේ ගොඩක් ගණන් ඔසිලොස්කෝප් අරගන්න නැතුව ඒ කියන්නේ හැමදාම හදන කෙනෙක් නම් එකක් ගත්තට කමක් නැහැ. නමුත් මම වගේ මේ වගේ දෙයක් කරන්න මේ පොඩි අදහසක් ගන්න කොහොමද මේක වැඩ කරන්නේ එහෙම බලා ගන්න මේ වගේ දෙයක් හොඳටම හොඳයි. මේ ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මොකක් හරි මේකෙන් ඉගෙන ගත්තා කියලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන් මොකද්ද ඉගෙන ගත්තේ කියලා. right, thank you.